46 බලන්න දුරු තරාදියකින් වීදුරු මූඩියක බර වාතයේදී කිරාගත් විට 2.4 නිව්ටන් වූ අතර. හරි ඒ කියන්නේ මොකද්ද? මුලින්ම අපි ගමු නිව්ටන් තරාදිය. හරිද? මෙන්න මෙහෙම නිව්ටන් තරාදියක් තියෙනවා. මේ නිව්ටන් තරාදියෙන් මෙයා වාතයේදී බර මම මේ කතාව පස්සේ පැහැදිලි කරන්නම්. වීදුරු මූඩියක් තියෙනවා. මේ වීදුරු මූඩියේ බර කිරා ගන්නවලු වාතයේදී. හරිද? ඒ ආවහම එන උත්තරය කියලා කියන්නේ 2.4යි නිව්ටන් කියලා තමයි කියන්නේ. නේද? ඊට පස්සේ ඒ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා කිරුව විට බර නිව්ටන් 2ක් වුණා කියලා කියනවා. ඒ කියන්නේ මෙයාව අරගෙන ගිහිල්ලා මේ වීදුරු මූඩියම අපි දානවා මොකද? ජල භාජනයක. හරිද? මෙයාව ජල භාජනයක දානවා. සම්පූර්ණයෙන්ම ගිල්ලලා තියෙනවා. හරිද? පතුලේ වදිනවා කියලා කොහෙවත් කියලා නෑ. සම්පූර්ණයෙන්ම ගිල්ලා කියන්නේ පතුලේ නොවැදී මෙයාව ගිල්ලලා තියෙනවා. හරිද? එතකොටත් මෙයාගේ පාඨාංකය බලන්න. මෙයා කියනවා දැන් පාඨාංකය 2යි නිව්ටන් වුණා. 2යි නිව්ටන් වුණා. හරිද? හරි. ඊට පස්සේ කියනවා ජලයේ ඝනත්වය 1000. ඒ කියන්නේ මෙන්න මේ ගිල්ලන ලද ජලය. හරිද? ρW කියන එක සමානයි 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට කියලා ගන්න. ඊට පස්සේ කියනවා G සමානයි 10යි. G සමානයි 10යි මොනවද කියන්නේ? ms වෙන දෙක කියලා ගන්නවා. මූඩිය සාදා ඇති ද්‍රව්‍ය ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් කීයද කියලා තමයි අහන්නේ. දැන් මෙන්න මෙහෙම හිතන්න. හරිද? මේකෙදි ඔයා හිතන්න ඕනේ ඉපිලීම ගැන ඔයගොල්ලෝ උගන්වපු නියම ටික. හරිද? ඒ කියන්නේ ද්‍රවයක පාවෙන විදිහට. මට මුලින් මෙන්න මේකට කියන්න. ඊළඟ මේ දිනේ ද්‍රව භාජනය. මේකට මම දානවා යම්කිසි බෝල තුනක් හිතනවා. එකක් මේක මත අර්ධ වශයෙන් ගිලී පාවෙනවා. ඔක තමයි මගේ පළවෙනි අවස්ථාව. හරිද? අනිත් එක තමයි මෙයා ද්‍රවය තුල සම්පූර්ණයෙන්ම ගිලී පාවෙනවා. හරිද? අනිත් එක තමයි මෙයාව පතුලේ වදිනවා. හරිද? ඔන්න පළවෙනි අවස්ථාව, මෙන්න දෙවෙනි අවස්ථාව, මෙන්න තුන්වෙනි අවස්ථාව. මේ අවස්ථා තුනේදීම හරිද මට කියන්න මේ මත ක්‍රියාත්මක වන බල මොනවද කියලා හඳුනා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්ද? දැන් මේක වස්තුවන්නේ. මේක වස්තුවක් නේද මෙයාට යම්කිසි ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයෙන් අනිවාර්යයෙන්ම මෙයාගෙන් පිටි මේ පහළට පොළව දෙසට තියෙනවා මොකක්ද? ගුරුත්වජ තරණය. ඒ නිසා මේ ස්කන්ධයේ ගුරුත්වජ තරණය තියෙන නිසා හැමතිස්සෙම පහළට තියෙනවා මේවල mg. මෙයාගේ mg, මෙයාගේ mg. ඒකේ වෙනසක් නැහැ. හරිද? නමුත් මෙයා මත දැන් ද්‍රවයේ ගිලෙලා තියෙන්නේ. ගිලෙනකොට මතක තියාගන්න හැමතිස්සෙම මෙයා මත මේ ගිලෙන පරිමාවෙන් ඉහළට ඇති වෙනවා උඩුකුරු තෙරපුම. හරිද? උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා. මෙයා බිම වැදුනත් මෙයාගෙත් මොකද වෙන්නේ? ඉහළට තියෙනවා උඩුකුරු තෙරපුම. හරිද? අන්න එතනයි ප්‍රශ්නේ. මෙතන u මෙතනත් u තියෙන උඩුකුරු තෙරපුමක් තියෙනවා කියලා හිතන්න. මෙතනත් u උඩුකුරු තෙරපුමක් තියෙනවා කියන්නේ මේ අවස්ථා තුනේදී හරිද? මේ අවස්ථා තුනේදී mg සහ u අතර තියෙන වෙනස්කම්. මෙන්න මේ පාවෙන අවස්ථාව හිතන්නකෝ. මේ අවස්ථාවේ මෙහෙම පාවෙනවා නම් හරිද? mg ට වඩා හරිද? ඒ කියන්නේ පහළ තියෙන බරට වඩා උඩුකුරු තෙරපුම විශාලයි. ඒ නිසායි උඩුකුරු තෙරපුම වැඩි නිසා තමයි මෙයා ද්‍රව්‍යණු උඩට ඉපිලෙන්නේ. හරිද? u විශාලයි. හරිද? එන්න මේ දෙවෙනි අවස්ථාව ගැන හිතන්න. මෙතනදී මොකද වෙන්නේ? මෙයා ද්‍රවය තුල ගිලිලා පාවෙනවා. හරියටම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්න දරන shopping bag එකක දාන shopping bag එකේ හොඳට වතුර පුරවලා ඔයා ඒක දාන වතුර බේසමක් කරලා. දාලා ඔයාට බැයිද දැන් මේක එහාට මෙහාට අරගෙන යන්න බැයිද? ඉතාලම ලේසියි. පුළුවන් නේද? ඇයි? ඒ දෙකේ ඝනත්ව සමාන වගේ වෙලා තියෙන්නේ. පැහැදිලිද? කියන්නේ හරියටම මෙයාව ගිලෙනවා නම් මෙයාව ගිලිලා මේක ඇතුලේ පාවෙනවා. හොඳට මතක තියාගන්න. මේ දෙකේ ඝනත්ව දෙක සමානයි. පොඩ්ඩක් හරි ඝනත්ව වෙනස් නම් ඒගොල්ලෝ එක පහළට යන්න ඕනේ. නැත්නම් ඉහළට යන්න ඕනේ. නමුත් මෙතනදී මේ කියන්නේ ගිලී පාවෙනවා කියලා ඝනත්ව සමාන කියන කතාවක් ඇත්ත. ඒ වගේම මේකේ තව තියෙන අනිත් දේ තමයි මේ අවස්ථාවේ මේ ද්‍රව කඳේ මත තියෙන පහළට තියෙන mg කියන එක සමාන වෙනවා u ට. උඩුකුරු තෙරපුම පහළට තියෙන බලයට සමානයි. මේක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව මේ අවස්ථාවේදී බලන්න. මේ අවස්ථාවේදී මෙයා ගිහිල්ලා පතුලේ වැදිලා. පතුලේ වැදිලා තියෙනවා. පතුලේ වදිනවා කියලා කියන්නේ මේ උඩුකුරු තෙරපුම ප්‍රමාණවත් නැහැ. බර වැඩි. පැහැදිලිද? ඒ කියන්නේ mg විශාලයි උඩුකුරු තෙරපුමට වඩා. මෙන්න මේ අවස්ථා තුනෙන් ළමයි තමයි ඔයාලා සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම
ගණන් ඇහෙන්නේ. දැන් මට කියන්න මේ අවස්ථා තුනෙන් මේ අවස්ථාව මොන අවස්ථාවකටද වැඩිපුරම සම්බන්ධ? මොකකට සම්බන්ධ? හරිද? බලන්න මේතනින් මේක කැඩුවොත් මේ නූල කැඩුවොත් මේ වීදුරු මූඩිය කොහෙද නතර වෙන්නේ? මෙන්න මේ පතුලට ගිහිල්ලා නතර වෙනවා. පැහැදිලිද? එහෙම නොවි පවතින්නේ මෙයා මෙතනින් අල්ලන් ඉන්න නිසා. ඒ කියන්නේ මේ අල්ලන් ඉන්නකොට මෙයාට දැනෙන්නේ ඇත්තටම මොකද්ද? මෙයාගේ උඩුකුරු තෙරපුම නැති වෙලා, ඒ කියන්නේ දැන් මෙයා මුලින්ම නම් වාතය තිබ්බහම නිව්ටන් 2.4යි. මෙහෙම සම්පූර්ණ ගිල්ලුවට පස්සේ ඒක අඩු වෙලා ගියේ මෙන්න මේ ජලයෙන් මෙයාට ලබා දීපු උඩුකුරු තෙරපුම නිසායි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පාඨාංග දෙකේ වෙනස කියලා කියන්නේ මෙන්න මේ වීදුරු මේ මූඩිය මත ඇති වෙච්ච උඩුකුරු තෙරපුම. තේරුණාද? ඒ කියන්නේ මේ වීදුරු මූඩිය මත ඇති වෙන U තමයි කීයද? 2.4යි නිව්ටන් ඍණ 2යි නිව්ටන් සමානයි 0.4යි නිව්ටන්. නිව්ටන් 0.4ක උඩුකුරු තෙරපුමක් තමයි ඇති වෙන්නේ. දැන් මතක් කරලා බලන්න මේ මොන හරි වස්තුවක් මේ විදිහට ගිලෙනකොට ඒ මත ඇති වෙන උඩුකුරු තෙරපුම කියන දේ හොයන්න ඕන සූත්‍රයක් ගන්න තියෙනවා. මොකද්ද සූත්‍රය? යම් වස්තුවක් ජලයක හරි මොන හරි මාධ්‍යයක ගිලෙනවා නම් එතකොට ඇති වෙන උඩුකුරු U නම් U සමානයි කියනවා ගිලෙන වස්තුවේ තියෙන ගිලී ඇති පරිමාව. දැන් මෙන්න මේ පරිමාව ගිලී ඇති පරිමාව කියන්නේ මේ පරිමාව නෙවෙයි. හරි? ගිලෙන පරිමාව කියන්නේ මෙන්න මේ පරිමාව. දෙවෙනි අවස්ථාවේ නම් සම්පූර්ණව ගිලලා තියෙනවා. තුන්වෙනි අවස්ථාවේ සම්පූර්ණව ගිලලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මෙන්න මේ පාවෙන අවස්ථාවේදී ද්‍රවය යට තියෙන කොටසට විතරයි උඩුකුරු තෙරපුම. නැත්නම් මේ උඩ තියෙන කොටසට උඩුකුරු තෙරපුම ජලයෙන් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙතනදී V කියලා කියන එක අදහස මතක තියාගන්න. V කියලා කියන්නේ ගිලී ඇති පරිමාව. හරිද? නිකමටවත් මේකට වස්තුවේ පරිමාව නම් දාන්න එපා වස්තුවේ. හරිද? වස්තුවේ පරිමාව එපා වස්තු. හරිද? මේක දාන්න එපා. එතකොට මේ V කියන්නේ ගිලී තියෙන පරිමාව. ඊට පස්සේ U සමාන V රෝ කියලා කියන්නේ දැන් අපි දන්න මේ වස්තුවටත් ඝනත්වයක් තියෙනවා. මෙයා අපි හිතමු රෝ වස්තුව කියන්නේ. රෝ වස්තුව. ඒක නෙමෙයි. මෙයා ගිලෙන ද්‍රවයේ තියෙන ඝනත්වය. හරිද? රෝ ද්‍රවය. ඒතර මෙතන අපි මේ රෝ කියන එකෙන් අදහස් කරන්නේ ගිලී ඇති ද්‍රවය. ගිලී ඇති ද්‍රවය. G කියන එක ඔයගොල්ලෝ දන්නේම නැති ඉන්නේ ඒක මම මොනවද කියන්න යන්නේ නැහැ. හරිද? G දන්නේ නැහැනේ. G කියන්නේ ගුරුත්වාකර්ෂණය. හරිනේ. ඒතර U සමාන V rho G කියලා මතක තියාගන්න. එතකොට මෙන්න මේ උඩුකුරු තෙරපුම 0.4යි නිව්ටන් කියන එක සමාන වෙනවා. හරිද? ඇති වෙන උඩුකුරු තෙරපුම ඒ කියන්නේ U සමානයි V rho G නිසා මට ලියන්න පුළුවන් 0.4 සමානයි ගිලී ඇති පරිමාව වාරයක් rho වාරයක් G. දැන් මයින් අහන්නේ මොකද්ද මේකේ ස්කන්ධයද? ද්‍රවයේ ඝනත්වයනේ අහන්නේ. එතකොට ඝනත්වය අහනකොට මට මේ සූත්‍රය ඇතුලේ කොහෙවත් නැහැ ඝනත්වයක් හොයන්න සූත්‍රයක් දීලා නැහැ. හරිද? හැබැයි මෙන්න මේක බලන්න. මේ වස්තුවේ බර කොච්චරද? හරිද? මෙයාගේ බර දීලා තියෙනවා කොහොමද? දැන් වාතයේ කිරණවා කියන එකේ අදහස මොකද්ද? මේක වාතයනේ. වාතය මේක ද්‍රවය. වාතයේ කිරද්දි නිව්ටන් 2.4ක් ආවා කියලා කියන්නේ මෙයාගේ බර නැත්නම් මේකේ බර තමයි මේක. එහෙනම් මෙයාගේ ස්කන්ධය එනවා කොහොමද? 0.24යි කිලෝග්‍රෑම්. නේද? අපි කිලෝග්‍රෑම් ගාන 10න් වැඩි කරාම නිව්ටන් වලට හරවගත්තේ. දැන් නිව්ටන් ගාන 10න් බෙදුවම අපිට කිලෝග්‍රෑම් ගාන එනවා. හරිද? එහෙනම් මෙන්න මෙච්චරයි. මෙන්න මේ මූඩියේ ස්කන්ධය. හරිද? දැන් බලන්න මූඩියේ ස්කන්ධය දන්නවා. දැන් මෙයාව සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ ගිල්ලා තියෙන්නේ. මේ ගිලිච්ච පරිමාව, ගිලී තියෙන පරිමාව තමයි අපි දන්නේ නැත්තේ. ද්‍රවයේ ඝනත්වයක් දන්නවා, ගුරුත්වාකර්ෂණයක් දන්නවා, උඩුකුරු තෙරපුමක් දන්නවා. නේද? V විතරයි දන්නේ නැත්තේ. එහෙනම් මේක මට V හොයා ගන්න පුළුවන්. නේද? ඒතර බලන්න V හොයාගන්නේ කොහොමද කියලා? 0.4 සමානයි. අපි දන්නේ මේ වස්තුවේ පරිමාව V කීයද කියලා. රෝ කියන්නේ ජලයේ ඝනත්වය. ජලයේ කියන්නේ එහෙනම් ඒක 1000යි. ආයි වැඩි වෙන G කියන්නේ නැවත 10යි නේද? දැන් V හොයාගන්න පුළුවන් මෙයා මෙහෙට ගෙන්න 0.4 බෙදන්න ඕනේ
10000න් සමානයි v. 10 4නේ 10 4 උඩ යන 10 ඍණ 4ක් වෙනවා. එහෙනම් 0.4 වැඩි කිරීම 10 ඍණ 4යි. මේක ඝන මීටර සමානයි v. v දන්නවා දැන්. v දන්නවා. ස්කන්ධයක් දන්නවා. අපෙන් අහන්නේ මූලික ඝනත්වය නේද? මොකද්ද ඝනත්වයේ සූත්‍රය? මොකද්ද ඝනත්වයේ සූත්‍රය? ඝනත්වය රෝ නම්. හරි ඝනත්වය රෝ නම්. හරි අපි හිතමු රෝ වීදුරු කියලා. ඒක සමානයි. ඒ වීදුරු කුට්ටියේ ස්කන්ධය බෙදන්න ඕනේ. එම වීදුරු ස්කන්ධයේ පරිමාවය. දැන් හරි නේද? ස්කන්ධය කියලා කියන්නේ 0.2.4 කිලෝග්‍රෑම්. මේක බෙදන්න ඕනේ 0.4 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන මීටර. නේද? දැන් අපිට උත්තර එනවා කොහොමද ගන්නෙ? 0.4 මම මේක කෙලින්ම දශම 32ක් එහා පැත්තට දාන්නම්. 24 බෙදීම 40 නේ. හරි බලන්න මුලින්ම 10 ඍණ 4 මම උඩට ගන්නවා 10 ධන 4යි. ඒතකොට මොකද වෙන්නේ? මෙතන 2යි තව දැන්. ඒ කියන්නේ 2400ක් වෙනවා එතන. යටින් තියෙනවා 0.4ක්. නැවතත් මට පුළුවන් මොනව කරන්නද? මෙයාව දෙන්නම 10න් වැඩි කරගන්න. ඒකට මේක 4ක් වෙනවා. 24000 බෙදීම 4යි කියන්නේ කීයද? 6000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. එහෙනම් වීදුරුවේ ඝනත්වය වෙනවා කීයක්ද? 6000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. හරිද? එතකොට බලන්න මේකෙදි අපි තේරුම් ගන්න ඕන දේවල් ටික තමයි මොනවද? මෙන්න මෙහෙම ද්‍රවයක ගිරෙන අවස්ථා තුනක් තියෙනවා. හරිද? ඔය තුනේදී MgU අතර දක්වන වෙනස්කම විවිධාකාරයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ වාතයේදී කිරනවා කියන්නේ ඇත්තටම එයාගේ තියෙන ස්කන්ධය. නැත්නම් බර බලා ගන්න පුළුවන් එතන. ද්‍රවයක ගිල්ලනවා සම්පූර්ණයෙන්ම ගිල්ලනවා. හැබැයි පතුලේ වදින්නේ නැහැ කියන්නේ මේක මෙන්න මේ වගේ අවස්ථාවක තියෙන කෙනෙක්. ඒතකොට පතුලේ වදින්නේ නැති නිසා මෙතනදී අඩු වෙන පාඨාංගය ගැන උඩුකුරු තෙරපුම් කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ ඒ උඩුකුරු තෙරපුම් බලන සූත්‍රය තමයි U සමානයි V rho G කියලා කියන්නේ. එතකොට ඒ යාට ආදේශ කරාම එනවා අපිට මෙන්න මෙයාගේ පරිමාණ. මෙතනින් එනවා මෙයාගේ ස්කන්ධය. හරිද? අපිට අවශ්‍ය ස්කන්ධයයි පරිමාණයයි මෙයාගේ ඝනත්වය හොයන්න. එතකොට බලන්න මේ M සහ V කියන එක වීදුරු වල ඝනත්වය සමානයි. ස්කන්ධ බෙදීම් පරිමාවට ආදේශ කරනවා. ඒකට ආදේශ කරලා සූම් කරාම අපිට එනවා 6000 කිලෝග්‍රෑම් ඝන මීටරයට. මෙහෙම උත්තරයක් තිබ්බොත් ඒක තමයි අපේ එක්කන. කවුද එන්නේ? අංක 4 බලන්න 6000ක් වේ කියලා තියෙනවා. එහෙනම් උත්තරේ එන්නේ 6000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට අංක 4.